ඒ විෂයන් තුනට වෙන වෙනම ඉසෙට් ස්කෝර් වගයන් හදනවා. උදාහරණයක් විදිහට අපි හිතමු භෞතික විද්‍යාව කියලා. අපි හිතමු භෞතික විද්‍යාව කියන විෂයට ළමයි 100 දෙනෙක් පෙනී ඉන්නවා. මේ ළමයි 100 දෙනාගෙන් එක්කෙනෙක් ඔයා ගන්න අමු ලකුණු ප්‍රමාණය තියෙනවා භෞතික විද්‍යාවට. ඊට පස්සේ මේ ළමයි 100 දෙනාම ගන්න ලකුණු ප්‍රමාණය එකතු කළා. ඒක 100ෙන් බෙදුවට පස්සේ ඒ විෂයට නැත්තම් භෞතික විද්‍යාව විෂයට ළමයි ගත්ත මධ්‍යන්න ලකුණු ප්‍රමාණය එනවා. නැත්තම් අපි මේකට කියනවා මීන් එක කියලා. මධ්‍යන්න ලකුණු ප්‍රමාණය එනවා. ඒ වගේම තමයි මේ සංඛ්‍යා ව්‍යාප්තියෙන්, ඒ කියන්නේ භෞතික විද්‍යා ලකුණු ව්‍යාප්තියෙන් හොයා ගන්නවා සම්මත අපගමනය. මේ භෞතික විද්‍යා ලකුණු ව්‍යාප්තියෙන් සම්මත අපගමනයත් හොයා ගන්නවා. කියන්නේ මධ්‍යන්න සහ සම්මත අපගමනය කියන දෙකම හොයා ගන්නවා. ඊට පස්සේ කරන්නේ ඔයාගේ ලකුණු ප්‍රමාණයෙන් මෙන්න මේ මධ්‍යන්නේ කියන එක අඩු කරලා සම්මත අපගමනයෙන් බෙදන එක. බෙදුවට පස්සේ ඔයාට හම්බ වෙනවා භෞතික විද්‍යාව විෂයට ඔයාට හම්බ වෙන ඉසෙට් අගය. ඒ වගේම අනිත් විෂයන් දෙකටත් ওই විදිහට වෙන වෙනම ඉසෙට් අගයන් දෙක හොයා ගන්නවා. එතකොට ඉසෙට් අගයන් තුනක් තියෙනවා විෂයන් තුනට වෙන වෙනම. ඊට පස්සේ කරන්නේ මේ ඉසෙට් අගයන් තුන එකතු කරලා තුනෙන් බෙදන එක. එතකොට තමයි ඔයාගේ අවසාන ඉසෙට් අගය ඔයාට හම්බෙන්නේ.